මාළුන්ට කෑම එකක් හදනවා කියලා මොකක්ද කතාවක් තිබ්බද? හොද්ද නම් හරියාගෙන ඉන්නේ. යාළුවනේ මාළු එතකොට දුන්නේ කියලා නෙමෙයි කූරි ගානු ඉස්සර. ඕල කෙරුවට ගන්න බෑ. ගල්ලා ඉන්නවනේ. ඔව්නේ. පාන් ඉතින් රාත්‍රල් 10ක් උනක් කන්න පුළුවන්. hello good morning. ඉතින් යාළුවනේ ඔන්න අදත් උදෙන් මාව තවත් ලස්සන ඉසව්වකට ඔයාලට රසම රස ලස්සන වීඩියෝ එකක් ගෙන්නම් කියලා හිතාගෙන ඉතින් මම අද ඉන්නේ කලාවැවේ තවත් ලස්සන ඉසව්වක. ඉතින් වැවේ මාමල ටික දැල් බලන්න වැවට ගිහිල්ලා තියෙන. ඉතින් අපි බලමු කලාවැවේ දීවර කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ. ඉතින් යාළගේ මාළු වස්සන්න කොහොමද කියලා තව ස්වල්ප මොහොතකින් පොරු ටික ගොඩට එනවා. ඉතින් අපි බලමු කොහොමද යාළගේ අස්සන්න කියලා. මාමලා එතකොට මේ වෙළඳාම් කටයුතු කරන්නේ නේ? ඔව්. උදේ සාමාන්‍යයෙන් මේ වෙලාවට 6 මාට විතර එනවා. ඔයා මාළු වලට එනවා. ඉතින් මාළු තිබ්බනා ඉතින් ගෙදර එනකොට 2-3 එනවා. 2-3. මෙහෙම මම ඊට පස්සේ ගිහලා විකුණ ගන්නවනේ. ඔව්. මෙතන එතකොට ඔයාලට මේ සමිතියේ රෙජිස්ටර් වෙන්න ඕනද? ඔව්. ඉතින් බැලන්දලා නැහැ. වරුකාරයෝ ඔක්කොම රෙජිස්ටර් ඕනේ. නැත්නම් ඕන කෙනෙකුට ඇවිල්ලා මාළු ගන්න පුළුවන්ද? ඕල කෙනෙකුට ගන්න බෑ. ගල්ලා ඉන්නවනේ. ඔව්නේ. මුදල්ලා ගම ගන්න ඕනේ. ගන්න ඕනෙත් නේ. මාමා දැන් අවුරුදු කීයක ඉඳලා රස්සාව කරනවද මෙතන? අවුරුදු 10ක් විතර කරනවා. කරනවානේ. හොඳයි ඉතින් රස්සාව. හොඳයි ඉතින් මෙල රස්සාවකුත් නැහනේ. ඔව්. මේක කරගෙන තමයි ඉන්නේ. අපි එනකොට මාළු තිබ්බේ මං ගත්තේ රුපියල් 35යි. ලොකු මාළු 60යි. එහෙම තිබ්බේ. කීයද? 60යි. 35යි. ඒ කාලේ කිලෝ එක. ඔව්. මං අවුරුදු දැන් 22යි. ඒ කාලේ වුණාට මේ මීට වඩා මාළු නම් අහුවෙන්න දෙන්නේ. ඒ කාලේ මාළු අහු වුණා. හොඳට අහු වුණා. එතකොට මාළු එතකොට දුන්නේ කියලා නෙමෙයි කූරි ගානු ඉස්සර. කූරි ගානට ඉස්සර දුන්නා කියන්නේ. අපි ආවට පස්සේ කියලා දුන්නා. මේකේ මෙතන ගොඩක් වතුර අඩු වෙනවා සාමාන්‍යයෙන් නේද? ඔව් වතුර යනවා හරියට ඔය ගස් වලින් අර පැත්තටම යනවා වතුර. අලි හැම එතකොට එන්නේ. එතකොට අලි එනවා අර. ඔව් අලි එනවා වටේට. දැන් මේ කාලේට එනවා අඩුයිද? මේ කාලේට එන්න බෑනේ. අර කැලේ ඉඳලා මේ පැත්තට එනවා නේ. එනවාට පේන්නේ අපිට. කණ්ඩ ඒක. අයි. නේ ගදිනු තෙප්පිල් නේ? තෙප්පිල්. අයියෝ උදේ කීයටද ගියේ? දැන් ගියා. පහමාර විතර. එයා තමයි තර්ජනේ නේ. දැන් අඩු වදින්න පස්සේ මෙතන තෙප්පල් එකක්වත් වදින්නේ නැහැ. මාළුන්ට කෑම එකක් හදනවා කියලා මොකක්ද කතාවක් තිබ්බද? මේකෙන්ද? මේ කාලයක් අරන් ගියානේ. ඒක වඳ කරන්න බෑ. දැන් ඉතින් මෙයාට තර්ජනයක් කළා තියෙන ඉතින් මෙන්න මේ මාළුව තමයි. මේකනේ. ටැංකි සුද්දා. මේක 10ක් විතර ගලවන අතකොතුවල. ඔක්කොම තුවාල නම් මේ බලන්න කටු පන් කටු වගේ. මාර කට්ටක් තියෙන. පලාන යන. කිලෝ කොච්චර තියෙනවද? එකම.
මාවරුව. දෙප්පෙලිම තමයි නේද? මාමා උදේ කීයටද ගියේ රස්සාවේ මාමේ? 5ට නේ. ඒ ටිකේ මාළු ටික කඩුවේද මාමේ? මාළු දැන් මාස දෙකක් තුනක් කඩුව හොඳටම අඩු වෙලා. හොඳටම අඩු වෙලා නේ. ඔව්. ඉතින් බලමු මේ මාමගේ මාළු ටික හිරලා. මාමලා හැමෝම කිරලා ගන්නවනේ. ඔව්. යාළ මුදල දෙනවනේ. 2,400ක් දෙනවා. ඉතින් යාළුවනේ මේ මාමලා කරන්නේ ඉතින් මෙතනින් ඔරුවෙන් එන මාළු ටික එහෙම මිලදී ගන්නවා. ඉතින් එයාලට සරල යන මුදලක් දෙනවා. ඉතින් ඊට පස්සේ වෙළඳාම් කටයුතු ටික කරනවා. කොයි ආණ්ඩුවවත් දෙවර මාට හම්බෙනවා. ජබාට දෙනවා තමයි ඉතින්. මිනිහා බලලා තත්ත්ව බලලා හිත බලලා නේ දෙන්නේ. තත්ත්ව බලේ. ඉතින් යාළුවනේ ඔරු ටික එනකන් ඉතින් අපේ වෙළඳාම් කටයුතු කරන මාමලා ටික ඉතින් හොඳ කයියක් දාගෙන විනෝදෙන් ඉන්නවා. ඉතින් අයියාගේ මාළු ටික අද දෙපිල්නේ. ඉතින් යාළුවනේ වැව් මාළු හොද්දකුත් හදලා රෝස් පාන් කෑල්ලකුත් කන්න තිබ්බනම් හොඳයි නේද මේ වැව් ඉස්මත්තේ. ඉතින් අපි තව ටිකකින් බලමු වැව් මාළු හොද්දකුත් එක්ක රෝස් පාන් වල රස කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපි හොද්දට මාළු දෙන්නෙක් කපාගමු බලන්න. මේ මාමගේ අලමල්ලි කියනවා. මාමට දෙන්නේ. කැල් ටික කපන්න මල්. අය පොඩි හරහට කපන්න. ඉතින් අපි හොද්දට කොටල් ගහිරිකේ පොඩි පොඩි මරි. ඉතින් යාළුවනේ වාට හොද ගත්ත නාඩියට. කියලා කියනවා. හොද ගන්නයි. මෙතන ගියේ ඉතින් යාළුවනේ ෆ්‍රෙෂ් මාළු ටිකක් ගත්තද හොද්ද හදන්න. ඉතින් බලමු හොද්දේ රස කොහොමද කියලා ටික. ඉතින් යාළුවනේ දැන් සාමාන්‍යයෙන් 8ට විතර ඇති වෙලාව. ඉතින් ඔරු ගොඩක් දැන් ගොඩට එන වෙලාව. Bentar begitu. Bentar begitu lagi. Mari kita. Jadi kalau cepet ya.
Ada siap terburu. Tadi ini harus betul lah. Akan juga. Belum pernah. Ada ni kau nak kira ni. Tahu kira orang katin. Ni hatar hamarai mama. Ini pasti baik. කට්ටියට මොයි වගේ තමයි. ආව මාළු. නසර අර කිලෝ 5ක් ආවා. නසර අර කිලෝ 5ක් විතර ඇවිල්ලා තිබ්බ අනුර දාගත්තා. අනුර. ඉස්සරයි. මාළු පුරුතුණක් නැත්නම්. මම එන්න බලන්න. තුනාමාරයි 380යි. ඔව්. අරහත් තියෙනවා. වාත් තියෙනවා. ඊයර හවුස් කරන්න මම. ඉතින් යාළුවනේ වරු කීපයක්ම දැන් ගොඩට ඇවිල්ලා තියෙන්නේ. හැමෝටම ඉතින් කිලෝ 3-4 ගොඩක්ම මම දැක්කේ ඉතින් තෙප්පිලි තමයි අහුවෙලා තියෙන්නේ. කිලෝ 3-4 වගේ හැමෝටම වගේ අහුවෙලා තියෙනවා. ඉතින් ගොඩක් දැන් වෙනදාන් කටයුතු කරන කට්ටිය මාළු ටික අරන් පිටත් වුණා. තව වරු කීපයක් තියෙනවා. වැවේ. ඉතින් අපි ලෑස්ති වෙමු රසම රස තෙප්පිලි හොද්දක් එක්ක පාන් කෑල්ලක් කන්න. ඉතින් අපි මේ විදිහට ලුණු ටික සුද්ධ කරගමු. ලුණු සුද්ධ කරගත්තා. ඊට පස්සේ සුදු ලුණු රයිට්. පේනව නේද? අපි හොදගත්තා. ඉතින් අපි දැන් මේකට ඇත්තට මුලින්ම කියන්න ඕනේ ලොකුවට උයන්න දන්නේ නැහැ. මට කමෙන්ට් කරන කට්ටිය කමෙන්ට් කරන්න වැරදි අඩුපාඩු තියෙනවා නේ. ඉතින් අපි මස් කරියක ඉස්සෙල්ලා දාගන්නවා. මම හිතන්නේ ඊට කලින් ගම්මිරිස් ටික දාගත්තොත් හොඳයි කියලා. ඉතින් හොඳට ගම්මිරිස් ටිකක් විජය ගම්මිරිස් කුඩු ගම්මිරිස් ටිකක් අපි හොඳට දාගමු. අපි දැනට ලුණු ටිකක් දාගමු. දැනට දුණු ස්වල්පයක් දාගමු. පස්සේ අඩුපාඩු බලලා අපි ගානට දාගමු. දැන් මේක පොඩ්ඩක් අපි ගම්මිරිස් ටික අපිට ගෑවෙන්න. ඊට පස්සේ අපි මේකත් විජය මස් කරි 3-5 පැකට් එක මට විජයකින් ගෙවන්න ඕන. ඉතින් ගානක් මේ එයාලගේ ප්‍රොඩක්ට් එක මේකෙන් නම් ටිකක් වැඩිපුර දාගමු. උලඟ එනවා. ඉතින් දැන් හොඳට මේක දැන් මේ හොඳට අස්සට යන්න. පෙන්වන්න බැරි වුණා. අපි තව තක්කාලි ගෙඩියකුත් එකතු කරගත්තා. ඉතින් මේකට තව අපිට හොයාගන්න බැරි වුණ දේ තමයි මේ ඉඟුරු. ඉතින් ඔයාලා ඉඟුරු ටිකකුත් හොයාගන්න. සුදු ලුණුත් එක්ක කලවම් කරලා දැම්මනම් තව පොඩ්ඩක් රස වැඩි වෙනවා. ඉතින් අපි මේ ටික කපාගමු ඉක්මනට. මේ ටික යාළුවනේ මේ කපනකොට
right. Right. සුළුන් ටික දාගමු. ඊට පස්සේ යාළුවනේ අපි මේ කුරුඳු පොතු ආයෙ නසල්ලටයක් රාමනට්ටක් වගේ කපාගත්තු ලුණු ටික දාගත්තා. අම්මිරිස් ටික එකතු කරගත්තා. ඉතින් යාළුවනේ අපිට මුලින්ම කරපිංචා ටික එකතු කරගන්න බැරුණා. ඉතින් අපි කරපිංචා ටිකත් මේ විදිහට එකතු කරගමු. ඉතින් යාළුවනේ ඉන්දර ටික නම් හොඳට ඇවිලෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් මේ තක්කාලි ටික අන්තිමට මේකට දාගමු. ඉතින් යාළුවනේ ඔන්න හරියාගෙන එන්නේ. රෝස් පාන් කන්න ඉහොද්ද බෙදාගමු. සා මාරම රස පාටයි. දාගෙන right. මේ යාළුවනේ ඔන්න පොරලි හොද්ද වෙනවනේ රස පාට. ඉතින් ඔන්න බලමු මොකක්ද පොරලි හොද්දත් එක්ක කියලා. මම ගත්තා. අත්‍තරම යාළුවනේ මාරම රසක් තියෙන. ඉතින් තේනවා නේද මේ වගේ වැව් තාවුල්ලක ඉඳලා ඒ වෙලේ අල්ලපු මාළු පොඩ්ඩක් හදලා පායික කරනවා කියන්නේ ඉතින් මාරමත් දෙකීම. ඉතින් යාළුවනේ මේ තව පාරාත්තලා ගෙන්න ගත්තා. මේ ඉතරටම මේ හොද්ද රසයි. ඉතින් මෙන්න මෙහෙම කෑල්ලක් කඩාගෙන මෙන්න මෙහෙම පැත්තකින් තියාගෙන අපි මාළු කෑල්ලේ මෙන්න මේ වගේ මාළු කෑල්ලක් කරගෙන ඉස්සෙල්ලා මේ පාන් කෑල්ල හොඳට පොඟවනවා. පොඟවලා මෙන්න මෙහෙම තියාගන්නවා මාළු කෑල්ල. ඊට පස්සේ ඉතින් maru පාන් ඉතින් රාත්‍රී 10ක් වුණත් කන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න අද දවසට සමුදෙන්නයි යන්නේ. ඉතින් ඔයාලට පේනව නේද ලංකාවේ තවත් සංගවිලා තියෙන සුන්දර තැන්. ඉතින් ඔයාලා මේවට එනවා නම් අනිවාර්යෙන් කැරිකසර් දාලා යන්න එපා. ආගෙන උඩගේ කොමෙක්කෝ අරයි යන්න නැත්නම් පුරුස්සට යන්න. මේ වගේ තැන් අපි රැක ගන්නවා. එහෙනම් යාළුවනේ තවත් ලස්සන සුන්දර වීඩියෝ එකකින් අපි ඔයාලා ගාවට ඉක්මනටම එනකන් අපි ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්. අපි ගිහිල්ලා එන්න. ජය වේවා.